විටමින් D බොහෝ විට හිරු එළියේ විටමින් කියලා හඳුන්වනවා. අපේ සමස්ත සෞඛ්‍ය සහ යහපත්ව පවත්වාගෙන යන්න මේ විටමින් D ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේ අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථය අපේ අස්ථිවල සෞඛ්‍යයට වගේම විවිධ ශාරීරික ක්‍රියාකාරකම් වලට බලපෑම් ඇති කරනවා. විටමින් D කැල්සියම් අවශෝෂණයට අත්‍යවශ්‍ය වෙන හින්දා සෞඛ්‍ය සම්පන්නව සහ ශක්තිමත්ව අස්ථි පවත්වාගෙන යන්නට උපකාරී වෙනවා. හැබැයි විටමින් D ඔබට ඌනතාවයක් ඇති වුණොත් ඔස්ටියෝපොරොසිස් වැනි අස්ථි සම්බන්ධ රෝගවලට හේතු වෙන්නත් පුළුවන්. ඉතින් මේ විටමින් D ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා වගේම ශරීරයේ ආසාදන හා රෝග වළක්වා ගන්න උපකාරී වෙනවා. ඒ T සෛල සක්‍රිය කිරීමේ කාර්යභාරය ඉටු කරන නිසා හානිකාරක රෝගකාරක හඳුනා ගැනීමට සහ පහර දීමට උපකාරී වෙනවා. මහ බඩවැලේ ඒ වගේම පියයුරු වල පුරස්තිගන්තවල ඇතිවන ඇතැම් පිළිකා අවදානම අඩු කරගන්න මෙම විටමින් D උදව් වෙනවා කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. මොනවද මේ විටමින් D අඩංගු ආහාර? සැමන්, උඹලකඩ, ඒ වගේම ටූනා වැනි මාළු වර්ග, කිරි, දොඩම් යුෂ, ධාන්‍ය වර්ග සහ හතු තවත් විටමින් D අඩංගු ආහාර කීපයක්. එහෙමනම් ඕගොල්ලොත් විටමින් D බහුල ආහාර උඹලගේ ආහාර වේලට එකතු කරගෙන උදේ වරුවේ හිරු එළියේ පුංචි කාලයක් හෝ ගත කරලා උගලට අවශ්‍ය කරන විටමින් D ලබාගෙන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න මතක තියාගන්න.